දකින්න වීඩියෝ එකක් ආගවත් නෙමෙයි බබිතා කන්න ලව් කරලා පඳුරක් ගැට ගහලා ඒ පඳුරේ ඔප්පු කරනවා බාරේ ඔප්පු කරනවා මොකටද නිවාඩු පඩි දෙයියෝ කන්න ලව් කරා එයාට ඒක හම්බුණා ඉතින් ඒකින්ද දෙවියන්ට ඒ බබිතා මේ කන්න ලව් කරන මේකට මේ බාරහාරේ ඔප්පු කරනවා එතකොට ඒක දානවා බෝනස් එක හම්බෙච්ච නිසා ඒ බාරහාරේ ඔප්පු කරනවා එතකොට ඒ දෙවියන් නිසා තමයි ඒක තමයි විශ්වාසය. දෙයක් කරන්න කලින් තමන්ගේ විශ්වාසය නිසා හරිද? විශ්වාසය නිසා තමන් හිතනවා ඒක ඒ නිසා තමයි මං එතෙන්ට බාර වෙච්ච නිසා තමයි මට හම්බුනේ කියලා. හරි? දැන් ඔය අපේ පන්තියේ බාබිතා කියන්නේ අපේ පන්තියේ. හරිද? එතකොට අපේ පන්තිය කියන්නේ දුප්පත් පොසත් කෙනෙක් නෙමෙයි. දුප්පත් TikTok නඩාගෙන හිටපො කෙනෙක්. ඇත්ත. ඒ කට්ටිය හරහා දෙයක් කරගන්නවට මිනිස්සු හරි විහි. ඒ කියන්නේ කුහකයි. අදහස කුහකයි. හරිද? කාතරගම දේවාලෙට ගිහිල්ලා පූජා තියනකොට කවුරුවක් කෑ ගහනවද? විෂ්ණු දේවාලෙට ගිහිල්ලා කවුරු දේවාලේ පූජාවක් තියන කවුරුවක් කෑ ගහනවද? කොයිතරම් ප්‍රමාණයක් දවසකට පාඬු වැටෙනවද? කාතරම් වැටෙනවද? ඒවට කවුරුත් කෑ ගහන්නේ. හරිද? ඒ සල්ලි වලින් අර පිළිකාර වලට මහා බිල්ඩිමක් එන්නේ. හරිද? ඒ ඇවිල්ලා හම්බෙන පඳුරු මිනිස්සු කහනවට ගෙන් දෙනවද පූජාවල් නෑ තමන්ගේ දෙයක් බාරයක් වෙලා තමන්ගේ විශ්වාසය මත තමන් දෙයක් බලාපොරොත්තුෙන් පඳුරක් ගැට ගහනවා ඒ පඳුර ආවල් තැනට ගිහලා මම ඔප්පු කරන ඒ විදිහට ගිහිල්ලා මේ කරනවා මොකද ශිෂ්‍යත්වය ලියන්නේ යනකොට හරිද පඳුරු ගැට ගහන බෝධි පූජා තියෙනවා හරිද මොනවද තමන්ට විභාග ලියන්න දරුවට විභාග පාස් වෙන්න එහෙම හරිද රස්සාවකට යනකොට ඒක සාර්ථකයි කරදරයක් ආවම ඒකට ගිහිල්ලා බලන්න ඉතින් මිනිස්සුන්ගේ මේ කියන්නේ විශ්වාසය. ඒක තමයි සංස්කෘතිය පැවතගෙන එන එදා ඉඳන් පැවතගෙන එන එක. අද වෙනකොට බබිත වෙනුවෙන් එරෙහිව කතා කරපු මිනිස්සු අද එතනමයි. හරිද? අර ඩාර්ක් ඒන්ජල්ද මේ බ්ලැක් ඒන්ජල්ද කවුද ඒ කියලා කතා කර ඒ කෙල්ලට විරුද්ධව කතා කරපු මිනිස්සු එතනමයි. නමුත් ඒ කට්ටිය මැච් එක ගහලා දැන් මැච් එක ගොඩක් දුර දිනලා තියෙනවා. අද බබිතට බැනපු කිසිම කෙනෙකුට අල්ලන්න පුළුවන් තැනකද බබිත ඉන්නේ. හරිද? මොකද බබිතා කරන්නේ දීවාලික අර කතරගම දේවාලික එතකොට විෂ්ණු දේවාලික වෙන දේවාල වල දෙවියන්ට කන්න ලව් කරනවා වගේ වැඩක්. ඒ ගැන විශ්වාසය තියෙන මිනිස්සු ඒ හා බැරිනවා. පඳුරු ගැට ගන්නවා. පූජා ඔප්පු කරනවා. ඒවට සතුටු සන්තෝෂම් දෙනවා. ඒ දෙනකොට නිකම්ම දෙයියෝ ගෙට ගෙනල්ලා දෙනවා. හැබැයි ඔය හොර කපුවෝ ඉන්නවනේ දැන් මේ පේන අඳුන බලලා කියනවා මේමයි ඒවල සමහර විට කියන්නේ ඒකේ ඇත්ත සහ නැත්ත දෙකක් තියෙනවා. බොරු කරන මිනිස්සු සහ වංචා කරන මිනිස්සු නැතුව නෙමෙයි. හැබැයි පඳුරක් ගැට ගහලා ඒකට කන්න ලව් කරලා ඒක මත මේ දෙයක් හම්බුණා නම් ඒ විශ්වාසය. හරිද? නැතුව කොඩි විනයක් කපන්න මේ වසියක් කරගන්න. එතකොට ඔයාලට මෙහෙම දේවල් තියෙනවා මේක කරන්න ඕන මේ පූජාව කරන්න ඕන. එහෙම කතාවක් නැහැනේ. හරිද? අබතෙල් ටිකක් ඔන්නම පහන් ටිකක්. ඉතින් ඕකේ ලොකු මේ 50000කට 10 ලක්ෂයක් දෙකක් කොහොම හරි අද වෙනකොට කාර් එකක් අරගෙන ඊටම කරගෙන ගයක් හදාගෙන අද ඉන්න තත්ත්වය ගැන සතුටු වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මිනිස්සුන් කන්න ලව්ව අහලා. හරි? එතකොට මේ මිනිස්සුන්ට හරි ගිය පුරුසානේ මේ මිනිස්සු පුදුපඬුරු දෙන්නේ. හරි? මිනිස්සු විශ්වාසයට ගස්ගල් වැන්දා. ගහට ගලට වැඳලා තමයි මිනිස්සු ඒ කියන්නේ තමන්ගේ ප්‍රාර්ථනාව මේ වැඩට යනවා. කැලේට යනකොට අපි මොකද? ඇයි අපි ඉත්තක් කඩලා මේ ගහලා යන්නේ? ඒකට අපි කැලේ දෙයියන්ට කියලා යන්නේ ඇයි? ඒ අපේ විමිතුන් මිත්තන්ගේ ඉඳලා එන විශ්වාසය. හරි? ඒ විශ්වාසය තමයි හැම කෙනාටම දැන් මට විශ්වාස වුණාට ඔයාට විශ්වාස වෙන්නේ නැහැ එතන. ඒ කරන දේ ඔයාට විශ්වාස වෙන්නේ නැහැ. හරිද? ඔයාට අපලයි කොට පස්සේ ඔයා සුරයක් බඳින විශ්වාසයට නෙමෙයි. ආරක්ෂා වෙන්න නෙමෙයි. ඒක තමයි ඔයාගේ විශ්වාසය. ඔයාට කරදරයක් වුවම පූජාවක් තියන්නේ. ඔයා පඳුරු ගැට ගහන්නේ. ඔයාගේ වැඩේ හරියන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. විශ්වාසයට. ඔයාගේ ඒ දේ ඔයාට ඉෂ්ට වුණොත් ඔයා හිතන්නේ ඔයාට දෙයියෝ දුන්නා කියලා. ඒක තමයි විශ්වාසය. ඒක මිනිස්සුන්ගෙන් අයින් කරන්න බෑ. එහෙම කවදාවත් එහෙමනම් ලංකාපුරා තියෙන ඔය දේවාල කතරගම යනකොට කොතරම් දේව විෂ්ණු දේවාල තියෙන්නේ. තීනගම දේවාල වල තියෙ ඔහොම මේ ඉස්සරහ. හැම තැනම තියෙනෝනේ. සමහර වෙලාවට ළමයි ඉල්ලලා දෙයියන්ට මේ පොදු පඳුරු බඳිනවා. ඊට පස්සේ බඩ වුණාට පස්සේ කීර පූජාව ළමයි හම්බුනාට පස්සේ පූජාව තියෙනවා. ඒක විශ්වාසය. එක මතයක හිත එක තැනක විශ්වාස ඒ ගැනම ඉන්නකොට ඒක එක්තරා විදියක මානසික සුවයක්. හරි?
ඒකට සමහර කට්ටිය ඉතින් මෙහෙමයි. ඕක ආදායම සහ මේක දකින්නකොට මිනිස්සුන්ට සමහරලාට ඇස්වල කටු වෙන්න පුළුවන්. හරි. නමුත් මම දකින්න විදියට ඔයා දකින්නවා නම් බබිතා මේ වෙනකොට T20 එකේ අන්තිම ඕවරේට කිප්පු කරලා තියෙනවා. හරිද? ජයග්‍රහණය 100ට දැන් ඒ කියන්නේ යන්න තියෙන තව බොහොම ටික දුරයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ මොකක්ද? තව කී මොනවද තව අඩුපාඩු තියෙන්නේ? තව පොඩි දේවල් ටිකක් අඩුපාඩු තියෙන්නේ. හරිද? දැන් කෑ ගහපු, දොස් කියපු, කමෙන්ට් දාපු කවුරුවත්. තමාට එතනින් වැඩ කරගත්ත මිනිස්සු හොඳ කමෙන්ට් දානවා. එතන අර මේ පන්දු කැට ගහලා අර කිසිෝලයක් වගේ එකේ තියෙන ඒ මිනිස්සුන්ගේ දේවල් මේ වුණොත් මේ මිනිස්සු පූජා බාරහාර ඔප්පු කරනවා. හරිද? කතා කරලා කියන්නේ මේ ඔයාගේ මෙන්න මගේ නම මේක මෙහෙමයි මේ කාරණාවට මෙහෙමයි කියලා තමයි මේ ගැට ගහලා තියෙන්නේ. එතන ඇවිල්ලා නිකන් අර මේ කන්නලව් කරන කෙනෙක් විදියට තමයි බබිතා ඉන්නේ. නැතුව වෙන මේ ගුරුකම් කරන මායම් වෙලා 64 පහෙන් දාන්න ඒක දන්දර නෑ. මම දකින්නේ. ඔයාට කොහොමද දන්නේ? මට දකින්න මම දකින්න විදියට. මිනිසුන්ගේ විශ්වාසය සහ මිනිසුන්ගේ භක්තිය මත තමන් අදහන ක්‍රමේ. හරිද? මොකද ඔය ආගමද මොනවා බුද්ධාගම දානවා. පන්සල් යනවාද හැමද පොයටම හරි. හතර පොයට සෙල් ගන්නවා. පාසෙ පහරක් ඉනවා. එමනේ. ඔයා මේ ක්‍රිස්තියානි ආගමින. ඔයා ඒ ආගමේ හැටියට ඒ කටයුතු දිගටම කරනවද? වගේ මග ඇරෙන්නේ. ඔයාගේ විශ්වාසය විතර ඒ කියන්නේ මම මේ ආගමේ කියලා හිතියට වැඩක් නැහැ. ඒ මගේ යන්න ඕනේ. ඒ ගැන විශ්වාසය. ඉස්ලාම් ආගම උනත් පස් වෙලා වදින්න ඕනේ. ඒ ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. හරිද? එතකොට අදහන්න ඒක හරියට තමන්ගේ හිත තමන් දෙවියන් වහන්සේට හරි තමන් අදහන දෙයකට මොන අඩම ගානේ ගහකට ගලකට වැන්දත් තමන් එක මතේ තමන් එක වෙන දේවල් ගැන හිතන්නේ නැතු ඒ දේ ගැන හිතුවොත් ඒක තමයි විශ්වාසය. එතකොට ඒ දේ හරි ගියොත් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. නිකන් කඳුරු ගැට ගහලා නිකන් මෙහෙම බලාගෙන මට නිදානේ පහල වෙන්න නිදාන පහල වෙන්න කියලා උඩ බලාගෙන ඉන්නේ නිදානේ පහල වෙන්නේ නැහැ. හරිද? ඒකට තමන් කර යුතු දේවල් ටික කරගෙන යන්න ඕනේ. එතකොට